Hello, warmly welcome for our fourth video. ඔන්න ඔයාව ආදරයෙන් පිළිගන්නවා හතරවෙනි වීඩියෝ එකත් එක්ක how to write essays, short essays අපි කතා කරන්නේ කොහොමද ගොඩ දාන්නේ කියලා. last වීඩියෝ එකේ අපි සාකච්ඡා කරා ගිය වීඩියෝ එකේ කතා කරා my hobby. දැන් අද කතා කරනවා the day දවසක් නැත්තම් the unforgettable day of my life. ඉතින් මේ ක්‍රෝ එකත් එක්ක ඔයාට දැන් හිතන්න පුළුවන් the unforgettable day අමතක නොවන දවස of my life. The unforgettable day, the forgettable day of my life. මගේ ජීවිතේ of my life. The unforgettable day අමතක නොවන දවස මගේ ජීවිතේ. හරි. දැන් බලමු කොහොමද ලියන්නේ. අපි ලියමු මහා ලොකුවට ඕනේ ගිය උපන්දිනේ දවසේ. ගිය last birthday එක තමයි මගේ අමතක නොවන දවස. සරලව හිතන්න. හරි. The unforgettable day of my life. My ගමු මෙතන. මගේ my last birthday අන්තිම උපන්දිනේ නෙමෙයි ගිය උපන්දිනේ. My last birthday තමයි is the unforgettable my last birthday tamai is the unforgettable day of my life. My last birthday is the unforgettable day of my life. මගේ ජීවිතේ අමතක නොවන දවස තමයි මගේ birthday එක. අපි කියමු පාටියක් තිබ්බා. දෙයා තිබුණා. එතන එහෙ තිබුණා. දෙයා ගොඩයි නම් නැත්තම් එකයි නම් අපි දානවා past tense එකේ අතීත කාලයේ was දානවා ගොඩ නම් were. තිබ්බා එකයි there was තිබුණා. there was a මොකක්ද තිබ්බේ? there was මොකද තිබ්බේ? there was a party. පාටියක් තිබුණා. there was a party. කොහෙද? at our home. අපේ ගෙදරදී. at our home. මට හම්බ වුණා. I got මට ලැබුණා. I got අපේ සුපුරුදු එක මෙනි නැත්තම් lot of. I got a lot of මොනවද? gift නැත්තම් presents. Gift on a දවසේ. I got a lot of gifts on that day. On that day නැත්තම් gift එයටි. I got a lot of gift. කාගෙන්ද? From මගේ යාළුවන්ගෙන්. From my friends. අපි දැන් past tense දැක්කද? ඔක්කොම past tense. ඇයි? the unforgettable day. ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ කාලය මොකක්ද කියලා. You need to understand the tense. present the past the නැත්තම් future ද කියලා. You need to understand. You gotta understand.
Harane, you ought to understand, I got a lot of gift from my friends. Mage යාළුවන්ගෙන් ගොඩාක් තෑගි හම්බ වුණා. අපි කෑවා. කෑවට 8 ගන්නත් පුළුවන්, hat ගන්නත් පුළුවන්. අපි ලියමු. ගොඩාක් මිනිස්සු හිටියා. අපි දාමු there were a lot there were many neighbors, relations. There were many neighbors and relations. Neighbors ganna puluwan and yaluwo, friends. අපි පාටිය දවල් දාමු. we කෑවා. have ගන්නත් පුළුවන්, had ගන්න මේ 8 ගන්නත් පුළුවන්, ගත්තා කෑම ගත්තා, had ගන්නත් පුළුවන්. had ගමු ලස්සනයිනේ. we had our lunch. අපි අපේ දහවල් කෑම ගත්තා. පස්සේ after අපි සින්දු කිව්වා. නැත්තම් we had our lunch. අපි ගොඩක් දේවල් කරා. කොහොමද? අපි ගොඩක් දේවල් කරා. We did a lot of things. නැත්තම් අපි සින්දු කිව්වා. We sang songs. අපි නැටුවා, danced, and we sang songs, danced, and සෙල්ලම් කරා, played games. සෙල්ලම් කරා. We had our lunch, we sang song, danced, and played games. සෙල්ලම් කරා. දැන් unforgettable day අමතක නොවෙන දවස මගේ birthday එක. හරි? ඔන්න අපි ටිකක් දාමු. අපි සෙල්ලම් කර ඉන්න අතරේ චුට්ටක් අපි වාගේ ටික වාක්‍ය ලියන්න යන්නේ. සෙල්ලම් කර ඉන්න අතරේ while we were playing මට ලැබුණා තෑග්ගක්. හරි? නැත්තම් කෙලින්ම ගන්න එච්චර ඕනේ කෙලින්ම ගන්න පුළුවන් I got a gift, a special gift. එහෙම ගන්නත් පුළුවන්. අපි චුට්ටක් මේක දැන් මම මේ කියන්නේ ඔයාලගේ writing skill එක හදාගන්නනේ. හරි? ඒක නිසා මේ වාක්‍ය මම ඇඩ් කරන්නම්. දැන් ඔයාලට හිතන්න පුළුවන්. පේනවද මම හිතන විදිය? ඔයාත් ඒ විදිහටම හිතන්න. අතරේ while we were playing, දැක්කද past tense. මෙන්න past continuous පාවිච්චි කරා අපි මෙතන. while we මෙහෙම ඕනේ නැහැ. සරලව ලියන්න පුළුවන්. හරි? while we were playing මට ලැබුණා I got a special කොච්චරද? ඕනනම් a very special තෑග්ගක්. gift කාගෙන්ද? from my දෙමව්පියන්ගෙන්. parents. while we were playing අපි සෙල්ලම් කර ඉන්න අතරේ I got මට ලැබුණා a special විශේෂ gift එකක් කාගෙන්ද? from within my parents. ඒක වුණා it was a car. ඇත්ත වෙන්න ඕනේ. it was a car. ඕනනම් දාගන්න adjective එකක්. big car, new car ඕන එකක් දාගන්න. බලමු වචන 1 2 3 4 5 6 7 8 9 10 11 1 2 3 4 5. oh my gosh. දැන් ඔයාලට තේරෙනවද මේක දිගට ඇදන් යන්න පුළුවන් විදිය? බලන්න ඔයා ඉස්සර කොහොමද හිතුවේ, දැන් කොහොමද හිතන්නේ කියලා. විශ්වාස කරන්න. you can English but
ඔයාට හිතන්න බැරි කම නිසා තමයි රචනා බැරි වුණේ. රචනා බැහැ කියලා කතාවක් නැහැ. බැරි වුණේ කොහොමද? හිතන්න හිතා ගන්න බෑ ක්‍රියේටිව් එක නැති නිසා. be creative. හරි. it was a car. මම සතුටු වුණා. I was so happy. මට විශ්වාස කරන්න බැරි වුණා. අපි අවසන් කරගෙන ගතිනේ. I was so happy. ඉතින් so it simple so it was ඒක තමයි it is දාමු. ඒක තමයි it is present tense. it is my unforgettable day in my life. මගේ ජීවිතේ අමතක නොවන දවස තමයි ඒක. බලන්න my last birthday is be verb එකක්. there was be verb එකක්. got simple past. I got a lot of gift from my friend. There were tibuna and we had අපිට තිබුණා නැත්නම් කෑවා. Now we sang සින්දු කිව්වා simple past. while මෙන්න while කියන එක හරි conjunction එක while we were playing සෙල්ලම් කරමින් ඉන්න අතරේ මට හම්බුණා තෑග්ගක් දෙමෝපියෝන්ගෙන්. ඒක උනා be verb එක. it was a car. I was උනා be verb එකක්. it is my unforgettable day in my life. බලන්න English is so easy. ඔයා බොරුවට බය වෙලා තියෙන රචනාවලට මේ විදිය මේ මම කියලා දීපු විදිය ඔයා ප්‍රැක්ටිස් කරන්න. පැහැදිලිද? හරි නේද? ඕනෑම දෙයක් කරන්න පහසු ක්‍රමයක් තියෙනවා හොයාගන්න. නේද? අපි නිකම් මෙහෙම අපි නිකම් මෙහෙම ඉලක්කයකට ගලක් විසිකරන වඩා කැටපෝලයක් අරගෙන ගල විදින එක සක්සස්. පැහැදිලිද? එහෙනම් ඕනෑම එකකට ක්‍රමයක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. ඕනෝක තමයි කිව්වේ උපාය දන්නෝ අපාය නොවැටෙත්. හරි ඕනෑම දෙයක් කරන්න ටෙක්නික් එකක් තියෙනවා. අල්ල ගන්න ටෙක්නික් එක වර්ධින්නේ නැහැ. So I am your teacher චතුමදු අත්තනායක. Let's meet. අපි හමුවෙමු ඊළඟ වීඩියෝ එකත් එක්ක. So goodbye. Unfortunately අමතකුණා. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට ලියන්න පහලින්. I will check grammar. ඔයාලට පුළුවන් මේක දිගටම තව continue කරන්න. Please put a comment. So goodbye.